100% cotton material වලින් මේ 100% cotton material වලින් තමයි මේ අප්පිස්නා අපි හදන්නේ. නිකන් ආවට ගියාට පොලියස්ටර් සිලික් කැලි දාලා අපි cotton එක හදන්නේ නැහැ කවදාවත්. ඒකයි අපිත් එක්ක ගොඩක් ආයතන අත්තල් බැඳගෙන ඉන්නේ ලංකාවේ ප්‍රසිද්ධම ආයතන. ඉතින් මේ 100% cotton ලංකාවේ බහුලව ගන්න නැහැ. මම ආයන හදන අයටත් කියනවා අපේ උපදෙස් ගන්න. අදලා මේ cotton waste කියන කලාව ලංකාවේ සුපිරියර් මැච් එකක් ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මම කියනවා ආයෙ මේක පිළිසිඳුව සහ පිළිවෙලට අපි හදන්නේ ලංකාවේ ගොඩක් ආයතන වලට යන්නේ මේවා ලේබල්ස්ලා අපි වගේම කට්ටිය තමයි මේවා පිළිඳන්නේ කරන්නේ. ඒගොල්ලොන්ට මේකේ ගුණාත්මකභාවය පිළිසිඳුභාවය ඒ ආයතන රඳාපවතින්න මේක ගොඩක්ම වැදගත් මේ cotton waste කියන එක. ඒකයි මම මේ cotton waste වලට මේ ජනවාරි මාසෙම වීඩියෝ එකක් දාන්නේ. මොකද කට්ටිය අහනවා අපේ මොකද්ද අපේ ආයතනය මොනවද කරන්න කියලා. ඉතින් cotton waste කිව්වම ලංකාවේ ගොඩක් කට්ටිය ගෙවල් වලට වෙලා කරන එකක් තමයි cotton waste කියන්නේ. ලංකාවේ ෆැක්ටරියක් විදියට cotton waste සේවක මඩුල්ලක් ට්‍රේන් කරලා ඒගොල්ලොන්ත් එක්ක කරගෙන යන වැඩක් තමයි මේ cotton waste කියන්නේ. ඉතින් මේ බහුලව පවතින cotton waste වගේ නෙමෙයි මේ cotton waste මේ බලන්න ලස්සනට හදලා තියෙනවා මේවා 100% cotton. ඊට අමතරව මේ dark colors වලින් මේ තියෙන white එකකින් මේ විදිහට පිරිසිදුව මේ බලන්න එකක්වත් dust යන්නේ නැහැ, බූල් යන්නේ නැහැ. ඒතකොට මේවා ගොඩක්ම මේ white එක යන්නේ fruits company, chemical company, medicine පැත්තට තමයි මේ white එක යන්නේ. ඉතින් අපි ඒවට අවශ්‍ය කරන විදිහට cotton waste හදලා දෙනවා. මේ material එකෙන් මේ අපේ නිෂ්පාදනය. ලංකාවේ මේ අපි කරන නිෂ්පාදනය. අපි වගකීමෙන් කියනවා, අපි ආඩම්බරෙන් කියනවා cotton waste කලාව වෙනස් කරපු ලංකාවේ එකම ආයතනය තමයි DNA Enterprises. මේකෙන් ලංකාවේ බහුලව පවතින cotton waste වගේ නෙමෙයි මේ ඇවිල්ලා 100% cotton රසායනාගාර පරීක්ෂාවකට ලක් කරලා ඒවෙන් තත්ත්ව සාධික අරගෙන තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ ලංකාවේ ආඩම්බරෙන් කියන්නේ අපි විතරයි DNA Enterprises. ඉතින් මේ වීඩියෝ එක දිග වුණාට ඔයගොල්ලෝ බලන්න. ඉතින් මේ dark colors මේ cotton waste මේවා ඔක්කොම 100% cotton ආයතන විසඳීමට අවශ්‍ය රෙදි අප්පිස්නා. ඉතින් ඕනම ආයතනයක් එක්ක අපි ගනුදෙනු කරන්න කැමති අපිට ඔයගොල්ලෝ ගැනම බාර දෙන්න. අපේ වගකීම, අපේ සේවාව ගුණාත්මකභාවයෙන්ම දෙනවා. මේ තියෙන cotton waste මේ අපේ නිෂ්පාදන මේවා බලන්න මේවා ඩස්ට් යන්නේ නැහැ. ඒතකොට මේවා බූල් යන්නේ නැහැ. ආයතන ඒතකොට fruits company වලට ඒවට 100% cotton වලින් හොයාගන්න නැහැ. අපි ගාව ලංකාවේම තියෙන ආයතන වලට දෙන්න ඕන තරම් ස්ටොක් තියෙනවා. ඕගොල්ලෝ ඇනම අපිට දෙන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ බහුලව පවතින cotton waste එක. ඒකත් අපි හදලා දින workshop වලට ඒකත් හදලා දින්නේ 100% cotton වලින්. මේවා නිකන් normal cotton waste නෙමෙයි 100% cotton වලින් මේ බහුලව පවතින cotton waste එක. ඉතින් මේකයි මේ cotton waste එකයි වෙනස බලන්න. පිළිවෙල මෙන්න බලන්න cotton waste එකේ පිළිවෙල. ඉතින් අපි මේ වීඩියෝ එකක් දාලා cotton waste කරන්නේ ලංකාවේ ගොඩක් තැන්වල cotton waste නිසා ආයතන අපස්ථාවට පත් වෙන නිසා තමයි වීඩියෝ එක කරන්නේ ජනවාරි 2 වෙනි දවසේ.